ඔයා මොන ආගමක මොන ජාතියක කෙනෙක් වුණත් මෙන්න මෙතනින් ජීවිතේ දවස පටන් ගන්නව නම් අනිවාර්යෙන්ම එදා සුබ දවසක්. ඉතින් ඔයා මොන ආගමක වුණත් කමක් නැහැ. ඔයාගේ ආගම සිහි කරලා දවස ආරම්භ කරන්න අනිවාර්යෙන් ඒ දවස සුබ දවසක්. සුබ දවසක් සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාට මම ගිය සතිය අරන් ආවා මම ගෙදර මැජික් පෝර එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මට හිතුණා හැමෝම කියනවා වගේ නිල් කැට දම් කැට පෝරත් මල් වලට මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා අත්හදා බලන්න. මම ගොඩාක් වෙලාවට කලින් පාවිච්චි කරේ ගොම පොහොර ඒ වගේ කාබනික පොහොර වර්ග. ඒ කියන්නේ ගිනි සීරියා කොළ වලින් හදාගත්ත කොම්පෝස්ට් පොර වගේ දේවල් තමයි මම ඊට කලින් පාවිච්චි කරේ. ඉතින් මට හිතුණාද මේ මල් වලට නිල් කැට, තම් කැට පොර ටිකක් එකතු කරලා බලන්න ඕන කියලා. ඉතින් ගොඩාක් විස්තර මම හොයාගත්තා YouTube එක සර්ච් කරලා, ඒ වගේම Facebook එකේ, Google එකේ. ඉතින් ඒ වගේ දේවල් වලදී මේ කැට පොහොර වර්ග ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ගොඩක් වෙලාවට මල් පැල වලට දෙපාරක් නොහිතම කැට පොහොර වර්ග ඉල්ලනවා නම් නිල් කැට පොහොර කියලානේ ඉල්ලන්නේ. හැබැයි නිල් කැට පොහොර තියෙන්නේ පැල වර්ධනය වෙන්න. මමත් ඉගෙන ගත්ත දේවල් තමයි ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. දම් කැට පොහොර වලට තමයි මල් එන්නේ කියලා තමයි ඒවෙන් මම ඉගෙන ගත්තේ. ඉතින් මම බිත්තර කටු කුඩු පොහොර එක ගිය සතියේ වීඩියෝ එක අරන් ආවට ඒ වීඩියෝ ක්ලිප් ටික මාසයක් විතර වගේ පරණයි. මොකද මම ටික දවසක් එක දිගට බිත්තර කටු කුඩු පොහොර එක ගෙදර හදලා දැම්මා. ඒක දැම්මට අර ඉක්මනටම රිසල්ට් එකක් එන්නේ නැහැ. මොකද ගමන් 3-4ක් වගේ දානකොට තමයි ඒව ගස් වලට අල්ලලා හොඳට අර පැල වර්ධනය වෙන්න ගන්නේ, මල් එන්න ගන්නේ. ඉතින් මට හිතුණා නිල් කැට වලට, දම් කැට පොහොර වලට මල් පිපෙනවා කියන එක ඇත්තක්ද ඉක්මන්ද කියලා අත්හදා බලන්න. ඒක නිසා තමයි මම ඊට පස්සේ නිල් කැට පොහොර, දම් කැට පොහොර ටිකකුත් අරගෙන ආවේ. ඉතින් මම මුලින්ම නිල් කැට පොහොරයි දම් කැට පොහොරයි වෙන වෙනම තමයි වාජනයකට දාගත්තේ. මොකද නිල් කැට පොහොර දාන්න ඕන, පැල වර්ධනය වෙන්න ඕන කියලා හිතන ඒවට විශේෂයෙන් දාන්න ඕනනේ. ඉතින් එතකොට පැල වර්ධනය වෙන්න ඕන කියලා හිතන ඒවට කැට ටිකක් වැඩිපුරත්, මල් එන්න ඕන කියලා හිතන ඒවට දම් කැට ටිකක් වැඩිපුරත් දානවා. හැබැයි එහෙම කියලා නිල් කැටවත් දම් කැටවත් වැඩිපුර දාන්න හොඳ නැහැ. මේ පේන පොඩි පොට්ටයකට කැට 10ක් විතර වැටුණත් ප්‍රමාණවත් කියලා තමයි මට නම් හිතෙන්නේ. හැබැයි බිත්තර කටුකුඩු පොහොර එකට වඩා ඉක්මනින් නිල් කැට, දම් කැට පොහොර වලට පැල දක්වන ප්‍රතිචාරය වැඩි. මොකද ඉක්මනට පැල වර්ධනය වෙනවා, ඒ වගේම මල් එනවා. ඒ වුණාට අපි අනික් පැත්තට බැලුවොත් පරිසරයට වෙන හානිය වැඩි. ඒ කියන්නේ කොහොම කරත් රසායනික පොහොර වලින් අපේ පසට එකතු වෙන රසායනික ගතිය වැඩි. ඒක නිසා මට හිතෙනවා කොහොම කරත් බිත්තර කටු, ඒ වගේම ගිනි සීරියා කොළ වලින් හදන කොම්පෝස්ට් පොහොර වර්ග, ඒ වගේ දේවල් පසට එකතු කරන එක කොහොම වුණත් හොඳයි කියලා කාලයක් ගියත් පැල වර්ධනය වෙන්න. ඒ කියන්නේ කාලයක් කියන්නේ ගොඩක් කාලයක් නෙවෙයිනේ, මාසයක් විතර වගේ කාලයක් යනකොට ඒ පොහොර වර්ග, බිත්තර කටු පොහොර වගේ දේවල් පසට අල්ලනවා. ඊට පස්සේ කාලයක් එක දිගට මල් පිපෙන්න ගන්නවා. ඉතින් එහෙම බැලුවහම අපිට රසායනික පොහොර දානවට වඩා කාබනික පොහොර පසට එකතු කරන එකේ වාසි වැඩි. ඉතින් ඔයාලට මම ගිය සතියේ වීඩියෝ එකෙන් කිව්වා මගේ ගාව තියෙන ඩුබායි රෝස වලින් ඔයාලටත් දැන් අතු දෙන්න පුළුවන් කියලා. මොකද මගෙන් ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබුණා කලින් මම දාපු වීඩියෝ වල මල් දැකලා. ඉතින් ඒ අයගෙන් ටික දෙනෙක් මගෙන් පැලගත් අය, යාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකේ කියන්නේ මගෙන් පැලගත්ත අය මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් එකතු කරන්න. ඔයාලගේ මල් කොහොමද, හොඳට තිබුණාද එහෙම කියලා. ඉතින් යාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි තවත් කවුරු හරි මගෙන් මේ පැල ගන්න බලාපොරොත්තු වෙනවා නම් WhatsApp නම්බර් එක දාන්නම්. ඔයාලට පුළුවන් මට WhatsApp මැසේජ් එකක් තියන්න. ඊට පස්සේ මම ඔයාලට ඩීටේල්ස් ඔක්කොම දාන්නම්. ඒ වගේම කියන්න ඕන සතියේ මැද කූරිය කරනවට වඩා සඳුදා වගේ දවසක තමයි කූරියට බාර දෙන්න ඕන. මොකද මල් පැල නිසා දවස් ගාණක් ප්‍රමාද වුණොතින් ඔයාලට ඒකේ අවාසිය
වැඩි නිසා. ඒ වුණාට ගොඩාක් දුරට යවපු පැල දවසකින් පැය 24ක් ඇතුළත එයාලට ලැබිලා තුණා. හොඳින් ලැබුණා කියලත් මට මැසේජ් කරා එයාලා. ඒක නිසා කාටවත් බය වෙන්න දෙයක් නැහැ. කුරියර් කරලා එව්වට එයාලා ගොඩාක් ආරක්ෂිතව මේ පැල ඔයාලට බාර දෙනවා. ඉතින් ඔයාලා කාටම හරි මේ මල් ඕන නම් WhatsApp මැසේජ් එකක් දාන්න. මම නම්බරේ මෙතනින් ඔයාලට එකතු කරන්න. පාට වර්ග 10කින් 12කින් වගේ ඔයාලට දෙන්න පුළුවන්. මොකද පාට වර්ග 15ක් තමයි මම අර චමල්කි නංගිගෙන් ගෙන්න ගත්තේ. හැබැයි තාම ඒ හැම පාටකම මල් පිපිලා නැහැ. ඒක නිසා මට පාට වර්ග 10කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් ඔයාලට එවන්න පුළුවන්. ඉතින් මැසේජ් එකක් දාන්න කියලා ඉල්ලනවා. මල් ඕන අය සාධාරණ පුංචි මුදලක් අය කරලා තමයි මල් ඔයාලට දෙන්නේ. ඉතින් WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ channel එක පුංචි කාලේ ඉඳලා මාත් එක්ක එකතු වෙලා හිටපු යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මොකද ගිය සතියේ මගේ පුංචි channel එකට subscribe 4000 සම්පූර්ණ වුණා. ඒක මට ගොඩාක් ලොකු සතුටක්. ඔයාලා 4000 නිසා තමයි මගේ channel එක මෙච්චර දුර ආවේ. දවසින් දවස එකතු වෙන subscribe ප්‍රමාණය වැඩි වෙනකොට channel එක ටික ටික ලොකු වෙනවා. මම හැමදාම පුංචි channel එක කියලා කිව්වට පුරුද්දට ඇත්තටම දැන් ටික ටික channel එක වර්ධනය වෙනවා. ඒ ඔයාලගේ ආදරය නිසා. ඉතින් තාමත් subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි තව යාළුවෙක් කවුරුම හරි මේ මල් ගන්න ඔයාලගේ group වල ඉන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. මමත් මේ share කරගන්නේ අන්තර්ජාලයෙන් හොයාගත්ත කරුණු නිසා. ඔයාලා මම කියන මේ කරුණු වල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් තව යාළුවෙක්ට බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් එකතු කරන්න. ඒ වගේම තමයි like එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට කියන්න අමතක වුණා අනිවාර්යෙන්ම පොර දැම්මට පස්සේ පස්ස බුරුල් කරන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ පොර ටික වැහෙන්න පස් ටිකක් එකතු කරන්න ඕන. ඒ වගේම තමයි පායන කාලෙක නම් අනිවාර්යෙන් වතුරත් දාන්නම ඕන. ඉතින් මේ තියෙන්නේ මගේ WhatsApp නම්බරේ. ඔයාලට පුළුවන් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා මේ මල් ගැන කොහොමද ගන්නෙ ඒ වගේ විස්තර අහගන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. තවත් දවසක ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.